මගේ කොල කැඳේ කිරි ටික හොඳට පැහෙනවා. දැන් මම මේක බා ගන්න යන්නේ. සුදු ලුණු ටිකක් යහමින් දාගත්තා. ඉතින් වෙන බත්තට් ටික විතරක් මේ ගන්න. අනේක සමහර විතර මේ හකුරුත් එක කොල කැඳ බොනවා. ඒත් ඒවා. නෑ කොල කැඳ සමහරෙන් හකුරුත් එක බොනවා. ඔය කාටද කඩ යන්නේ? මම කඩ යන්නේද මට? මම බරිස්ටා කරන් ඉන්නේ කියලා කන්න කියලා. පොලේ යනවා. පොලේ යනවා. ඔය යන්නේ අක්කේ? පොලේ යනවා. මොනවා ගන්නද? මට තේන්නේ දෙකු. Go. මේක ඩොග් වෝකින්. බලාගන්න මේ බලු පෙටව එහෙම ඇති පාරේ. හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු our YouTube channel. ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් අපිව subscribe කරලම මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න. හෙලෝ good morning ළමයි. මේ අද ඉතින් අපිට වීකෙන්ඩ් එක මම උදේම මේ පොඩි කෑමක් හදන්න. කෑමක් නෙවෙයි අතට මේක බීමක්. මොකද මට ඊයේ හම්බුණා. බලන්නකෝ. ඒ ටික නම් මම වතුරට දාලා තියෙන්නේ. ගොටු කොලයි මුකුණු වැන්නයි හම්බුණා මට. මම ඉතින් මේ ටක් ගාලා එකකින් පිට දෙකක් ගත්තා. මටත් කලින් අපි දුව තමයි ගත්තේ. මොකද ඒගොල්ලෝ හරි ආසයි කැඳ බොන්න. ඉතින් උදේම මොකද්ද මගේ ප්ලෑන් එක ඊයරෑම මම ඩිසයිඩ් කරා උදේට කැඳ එකක් දානවා කියලා කරපින් චමිටියකුත් ගෙනාවා. මේ දැන් ඉතින් උදේම කැඳ එකක් හදුවා. කැඳ එක නම් ඇත්තටම මේ හදන විදිහ ඉතින් මම ගත්තේ නැහැ ඉතින්. මම ගම්මිරිස් ටිකක් නම් ඇට ටිකක් කොටා ගත්තා. මොකද ගම්මිරිස් ඇට ටිකක් දාන්න ඕනේ. මොකද මේක ඉතින් පොල් කිරීම හදන කෑමක් නේද? මේ චුට්ටක් බඩට දෙන්න එහෙම පුළුවන් පොඩි ළමයිත් බොන හින්දා මම ඉතින් ඒ හින්දා ගම්මිරිස් ඇට ටිකක් කුඩු කරලා ඒකත් දැම්මා. ලකුවට සැරෙන්න නෙමෙයි ටිකක් විතර ඉතින්. ඔන්න මගේ කොල කැඳේ කිරි ටික හොඳට පැහෙනවා. දැන් මම මේක බා ගන්න යන්නේ. උදේට කොල කැඳ ඖෂධීය කොල කැඳ පානේ. මොනවද සසුරු මේ? කොල කැඳ. මම කොල කන්දේට දීලා ඉතින් වෙන බත්තට් ටික විතරක් මේ ගන්න. අනේක සමහර විතර මේ හකුරුත් එක කොල කැඳ බොනවා. ඒත් ඒවා. නෑ කොල කැඳ සමනේ හකුරුත් එක බොනවා. We get hot one. හකුරු අපිට හකුරුත් හම්බුණා. මතක් වුණේ දැන් තමයි හකුරු ටික. චුට්ට කන්නේ ඈ. හකුරු කෑල්ල කාලා නිකන් කැඳ බොන්න හකුරු චුට්ටක් කාලා කැඳ බොන්න. මේ අපේ වීකෙන්ඩ් එකේ ඊයේ ඉරිදා දවසේ ගෙවපු විදිය තමා මේ වීඩියෝ එකේ තියෙන්නේ. අපි දැන් මේ කොල කැඳ එකත් බීලා කතා වෙන්නේ කොහෙද යන්නේ කියලා. අපිට චූටි ගමනක් තියෙනවාද යන්න. අපි ඉතින් මේ ප්ලෑන් කරනවා ඒක කොහොමද කරන්නේ කියලා. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. අපි කොහෙද ළමයි යන්නේ? අපි කොහෙද යන්නේ? පොලේ යනවා. පොලේ යනවා. කොහෙද යන්නේ අක්කේ? පොලේ යනවා. මොනවා ගන්නද? මට තේන්නේ 2 pounds. I have 1 pound. මට තියෙනවා 5 pounds. සසරට කීයක් තියෙනවද? 3 pound. What? But you gave me one. අපි යනවා පොලේ. I was about to say 0 pounds and you just. I have 1 pound. නෑ පොලක් කිව්වට ඒක මේ ආ බූට් සෙල්. කාබූට් සේල් එකේ ඒක ඉතින් බඩු තමයි තියෙන්නේ. අපි යනවා බලන්න. ඉතින් ඔව් මෙතනින් පයිමු මෙතනින් පයිමු. මෙතනින් පයින්. අල්ලපු වැටේ තමයි තියෙන්නේ නා. ඒ උනාට ඉතින් යන්න බෑ. අපි මේන් රෝඩ් එකට ගිහිල්ලා වොක් කරන්න ඕනේ. මෙහෙම බලනකොට ඔන්න ඔය වැටෙන් එහාට තමයි තියෙන්නේ නා. Do we only have 9 pounds altogether? Yeah. ඉස්සර නම් අපි ඉතින් Yeah. වාහනේ තමයි ආවේ නේ. දැන් අපි පයින් යනවා. And the money in there attached. පොලට I might actually want to go. I can't think. මොනවද තියෙන්නේ කියලා.
පොලක් කිව්වට ඉතින් මේක පොලක් නෙවෙයි ලංකාවේ වගේ හැමදේම එළවලු එහෙම තියෙන. හැබැයි මේකේ නැති දෙයක් නෑ ළමයි. ඔයාලට පෙන්නේ මම මේක ඒක හිතලම නෙවෙයි මම වීඩියෝ කරේ කියන්නේ එහෙම ફોකස් කරන්න බෑ කැමරාව. මං රැන්ඩම්ලි ටික වීඩියෝ කරා. හැබැයි මේකේ නැති දෙයක්වත් නැහැ. එළවලු ඒ දේවල් ඇර කැම බීම ඇර හැම දෙයක්ම තියෙනවා. ගොඩක්ම තියෙන යූස් ඒවා තමයි. ඊට අමතරව සමහර ඒවා බ්‍රෑන්ඩ් නිව් ඒවාත් තියෙනවා. ඉතින් අපිට අඩුවට හැමදේම ගන්න පුළුවන්. අපිට අවශ්‍ය දේවල් ගෙදරට අවශ්‍ය දේවල් ගාඩන් එකට අවශ්‍ය දේවල් අපිට බාගින් කරලා වුණත් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරනවා නම් ඒක දෙනවා. නැත්තම් ඉතින් නැහැ. ඊට අමතරව සමහරු ෆ්‍රී දීලා යනවා. එයාලට සෙල් කරගන්න බැරි වුණොත් මේකදී ඒගොල්ලෝ අවසානයේදී දීලා යනවා නිකන්. මම හිතන්නේ මේක UK ගොඩාක් තැන්වල තියෙනවා. අපේ පැත්තේ නම් ඉරිදට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් 10ට විතර පටන් ගන්න 12:00 විතර වෙනකොට සෙලර්ස්ලා යනවා. ඉතින් ලොකු ග්‍රවුන්ඩ් එකක තියෙන්නේ ළමයි. ගොඩාක් කට්ටිය එනවා. Tamanට අවශ්‍ය බඩු ගන්න. ඒ වගේම Tamanට ඕනේ නැහැ කියලා හිතන ඕන දෙයක් මෙතන ගෙනල්ලා අපිට විකුණ ගන්නත් පුළුවන්. ඉතින් අපි ඔහොම ඉතින් පොඩි රවුමක් දාලා ගොඩාක් දේවල් නම් ඉතින් අපි ගත්තේ නෑ. මම නම් ඉතින් ඇත්තට මාස බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. මට හිත යන්නේ නම් මම ගොඩක් වෙලාවට ඉතින් ගිහින් අතර වෙන්නේ ඇඳුම් ගාව, සපත්තු ගාව, හෑන්ඩ් බෑග් ගාව. අපේ හස්බන්ඩ් අතර වෙන්නේ ඉතින් ගිහිල්ලා එක එක ඔය ගැජමැටික් ගෙදරට ඕන දේවල් හදන කරන දේවල්. බබාලා අතර වෙන්නේ ටොයිස් ගාව. පොඩි කාලේ ඉඳලා ඔන්න අපි අද පොලේ ගිහිල්ලා කාබුට් සේල් එකෙන් ගත්ත එකක්. පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් නේ. ඔව් අපේ හස්බන්ඩ්ගේ පොඩි කාලේ ඉඳලා තිබ්බ හීනයක්ලු බයිසිකලයක් ගන්න එක. ඔන්න අද ඒක හැබෑ කරගත්තා. යාට UK ම එන්න වුණා බයිසිකලේ හීනේ හැබෑ කරගන්න. ඒකත් ඉතින් පාවිච්චි කරපු එකක්. His Hina is to get some. ඉතින් මෙන්න මේක මම හොයම හිටපු එකක්. මේක ළමයි ඇතුළට වතුර පුරවලා මේ එක එක සුවඳ විලවුන් වගේ මේ ඔයිල් ಜಾති තියෙනවා. ඒ ටිකක් දාලා කරන්ට් එකට ගැහුවාම ඉතින් ටික වෙලාවකින් මාර සුවඳක් විහිදෙනවා. සුවඳ කූරු වගේ තමයි. So Molly got these for £1. I got these for £1. Yeah. And then And other all things. when we went a bit further, Show me all the things you got free. Molly got this one and this one free. Yeah. I got this one and these ones free. Yeah. And These And the ones free containers. too. wow. Except these, we had that at home. මං කිව්වේ අර සමහර සෙලර්ස්ලා ඒගොල්ලන්ට ටයිම් එක ඇති කියලා හිතුනහම ඊතුරු බඩු නිකන් දීලා යනවා. ඉතින් ඒ වගේ ලොකු ටෝයි බොක්ස් එකක් අපේ බබාලට හම්බුණා. ඒගොල්ලෝ ඉතින් ඕනේ ඒවා ඔන්න ඔය විදිහට නිකන් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ ෆ්‍රේම් එක අපේ හස්බන්ඩ් තමයි ගත්තේ. ඉතින් මම ඒකට ෆොටෝ එකකුත් දැම්මා අපි දෙන්නගේ ගෙනල්ලා. ඒකත් £1 වලට ගත්තේ. දැන් නම් මම මේ ලොකු රාජකාරියකට අත ගැහුවේ. මගේ වෝඩ්‍රොබ් එකේ ෂෙල්ෆ්ස් ටික ආවා පරක්කු වෙලා. මොකද මම කස්ටමයිස් කරලා මේ වෝඩ්‍රොබ් එක ගත්තේ මට ෂෙල්ෆ්ස් ගොඩාක් ඕන නිසා. ඉතින් මට පරක්කු වුණා මගේ රෙදි ටික අස් කරගන්න. මොකද එන්න පරක්කු වෙච්ච නිසා මං ඉතින් ටට්ටක් ගාලා ඒ ටිකත් ඊයේ ඉරිදා දවසේ ඉවර කරගත්තා. මගේ හස්බන්ඩ්ගේ රෙදි ටික දාලා ඉවරයි. උන්න අපි දැන් යනවා. කොහෙද යන්නේ? Jungle phone. Jungle. What? Fix it on phone. කොහෙද යන්නේ දැන්? Jungle. ජංගල් එකට යනවා. අපිට තියෙනවා ළමයි. The jungle. චූටි කැලයක්. There's gonna be jungle monster too in there. අපේ ගේ පිටපස්සේ පිට ගියහැකි පොඩි වෝකින් පාත් එකක් තියෙනවා. හදලා ඉවර නැහැ. මෙතනින් ඔක්කොම හැදෙන්නේ ලක්සරි ගෙවල්. This isn't the store. I'll go behind. Go behind. ඔන්න නඩේ ගුරා I'll go here. පිටත් වුණා.
I didn't know this was the jungle. අපි දැන් මේ අඩිපාර දිගේ යනවා බලන්න. But how far she doesn't know the jungle. Mommy, I want to go there. මේ පොද. That. Where you go? පුළුවන් මෙතන යන්න. Yeah. මෙතනින් උඩට යන්න බෑද මේ පැත්තෙන්? වහගන්න තියෙන්නේ කොහෙද තියෙන්නේ? නැත්නම් I want to go there. පාරේ හැබැයි යූස් කරලා පේන්නේ නැහැ. යූස් කරලා නැහැ මේක යූස් කරලා නැහැ. අද මේකෙන් යන්කෝ. අපි මේ පාරෙන් යන් අද බලන්න. ඊකත් මරුනේ. අකියෝ ගහන්න ගන්න. Yeah. ඔන්න ඔහොම වැඩ ටික ඉවර වෙලා ළමයි. පැයකට දෙකකට විතර අපි ඔක්කොම කැලේ පැන්නා. ළඟ ජංගල් එකක් තියෙනවා ළමයි. ඔහොම තමයි ඉතින් අපි ඒකේ වෝක් එකක් දැම්මේ. ඒක මාර ලස්සනයි තමයි. Let's keep going now. wait අනුරාධපුර පැත්තේ ගියා වගේ. කැකිරාව පැත්තේ ගියා වගේ. yeah Isn't it tickly? Yeah. Feels fluffy though. oh god amazing Sasiru This was the good way to go. yeah හවසට ඇවිල්ලා පුටු දෙක තුනක් ගෙනල්ලා වාඩි වෙලා ඒකනේ අම්මා කිව්වේ මොහොතේ බලලා පැදුරක් කියලා දාන්න ඉඳගන්න ගිහින් කියලා. But you can go there. අපි ලංකාවේ ගන්න එක්ස්පීරියන්ස් එකට ඇත්තටම මේක නියම තමයි. ෂා පයින් ඇවිල්ලා ගන්න තියෙන තැනක් නෑ අපිට ඉතින් ඒ වගේ ඉතින් අපිට පික්නික් එකක් කරන්න පුළුවන් මේකේ. ආ දැන් ගිහින් ටිකක් හදාගෙන ඇවිල්ලා I moved to the tent. මේක නම් මම ඇඟිලි ගැන ඉඳලා හැබෑ කරගත්ත හීනයක්. මේ ගේ ගත්තෙමත් අපි මෙන්න මේ ජංගල් එකක් අපිට මැප් එකේ පෙන්නපු නිසා සහ සේල්ස් ඔෆිසර්ත් අපිට කිව්වා මෙහෙම වෝකින් පාත් එකක් තියෙනවා ග්‍රීන් ඒරියා එකක් තියෙනවා කියලා. ඇත්තටම අපි දෙන්නම පිස්සෝ දෙන්නෙක්. අපි බබාලත් මාර මාසයි මෙහෙම මේ ග්‍රීන් ඒරියා එකක් තියෙනවා නම් පේන්න. මොකද අපි හිටියත් අනුරාධපුරේනේ. ඉතින් කැලෑවේ ඉඳලා ඇවිල්ලා ඉතින් UK වලත් අපි කැලෑව බලාපොරොත්තු වුණාට ඉතින් අපි හිතුවේ නෑ එහෙම තියෙයි කියලා. හැබැයි අපි මේ ගේ ගණ්ඩෙද්දි අපිට එකත් හැබෑ වුණා ඒ හීනෙත්. ඒත් අපි හිතුවේ නැහැ මේක මේ තරම් මෙහෙම ලස්සනයි කියලා. ඒ තරමට ලස්සන හිතාගන්න බැරි වුණා. ඇත්තට ලංකාවේවත් මම මෙහෙම වෝක් කරලා නැහැ කැලයක් ඇතුලේ. මොකද සර්පයෝ ඉන්නවා වෙන සත්තු එහෙම ඉන්න නිසා ටිකක් බයයිනේ. අපි ඊයේ ඒක මාර විදිහට වින්දා. අපේ බබාලත් ඒක මාරම ආසාවෙන් වින්දා. මේ තමයි ඉතින් අපි කැලේ ඇතුළට ගියා. මෙතන කිලෝමීටර් කමාරක් විතර වගේ මාරම ලස්සනයි. ඉතින් හිතා ගන්න බෑ. දැන් ඉතින් කොච්චර කාලයක් හරි අපි මේ ගෙදර ජීවත් වෙනකන් අපිට ඒ එක්ස්පීරියන්ස් එකත් හිතන හැම වෙලාවකම ගන්න පුළුවන්. මං හිතන්නේ මේක නැචරල්ම හැදිච්ච ජංගල් එකක් නෙවෙයි. මොකද ඒකේ තියෙන ගස් එහෙම මේ රටාවකට හදපුවා තමයි වෝකින් පාත් එකක් විදිහට. ඒ වුණත් ඒකේ නැචරල් බවක් ඉතින් පේනවා. ගස් එහෙම වවලා හදලා තිබුණත් අපිට පොඩි කුරුල්ලෝ කෑ ගහන සද්දත් ඇහෙනවා එහෙම් මෙහෙම්. ඒ වගේම අර රෑසියෝ කියලා කියන්නේ අපි ඒ සද්දත් අපිට මේ තනකොළ පියස අස්සෙන් ඇහෙනවා. එන ඉස්සරහට පෙනෙයි මේ හස්බන්ඩ් පොඩි රෙකෝඩ් එකක් දාගත්තා උන් කෑ ගහන සද්දේ. අහන්නකෝ සද්ද බලන්න සත්තුන්ගේ They can be ඉතින් මේ වගේ රටකට ඇවිල්ලා මෙහෙම
එක්ස්පීරියන්ස් එකක් ගන්න තියෙනවා කියන එක මට නම් ඇත්තටම ඒක මාරම සතුටක් ඒක දැනෙනවා. ලංකාවේ කොහේ හරි ඇවිද්දා වගේ තමා ඒක දැනෙන්නේ. මොකද අපේ බබාලටත් ඒක අත්දැකීම තිබිලා නැහැනේ. ඉතින් ඒක මාරම විදිහට අපිට දැනුණා. මේ අනික මේක තමන්ගේ ගේ ළඟම තියෙනකොට ඒක වෙනමම වයිබ් එකක්. මෙහි අය නම් මේ වගේ ජංගල් වලට යනකොට හරිම ප්‍රිපෙයාර්ඩ් තමයි යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බූට්ස් දාලා සමහරලාට දිගටත් ඇඳලා යනවා. අපි ඉතින් නැහැ. ඉතින් අපි ලංකාවේ ක්‍රමයටම අපි අපේ ස්ලිපර්ස් දාගෙන එළියට බැස්සා. අනික ඇත්තටම ඒක මෙහෙම honestly අපි බලාපොරොත්තු නැහැ මේ විදිහට walking path එක තියෙයි කියලා. අපි හිතුවේ සාමාන්‍ය විදිහට flat landscape එක නිකන් ඇවිදලා එන්න වගේ කියලා හිතාන තමයි ආවේ. ඒ වුණාට අපි හිතපු නැති විදිහට landscaping ගොඩාක් වෙනස් වුණා ඇතුලේ. ඉතින් අපි ආපහු හැරෙන්නත් බෑ. අපි ඉතින් මේ තැන් වලට කෙලවරවල වලට ගිහිල්ලා බැලුවා කොහෙන්ද අපිට යන්න පුළුවන් කියලා. එහෙම අපිට එක්සිට් වෙන්න තැනක් ඇත්තටම තිබුණ නැහැ. වෙන ප්‍රයිවට් ඒරියාස් තමා මේ අපිට තිබුණේ. ඉතින් අපි මෙතන ආයි හැරිලා අපි පාත් එක වෙනස් කරා. I'm starting to get way braver than last time. Oh, okay. මේ තියෙන සපෝට් එකට තමයි. Oh! Oh, ඔයාලට මෙතන පේනවා ඇති මේ අපේ දුව පුතාගේ ටී-ෂර්ට් එකෙන් ඇදගෙන ඉන්නවා. එයා හරි බයයි. අපේ දුව හරි බයයි මල්ලි වැටෙයි, මල්ලිට බැරි වෙයි එහෙම කියලා. අපි කොච්චර කිව්වත් අහන්නේ. එයා ඉතින් මේ මල්ලි කරන්න යන ඒවා හැම වෙලේම වළක්වන්න තමයි බලන්නේ. මොකද මල්ලිට මොනවා හරි වෙයි කියලා. ඉතින් අපි කියනවා ඔය අතාරින්න මල්ලිට එන්න මේ පාඩුවේ එන්න දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් අතාරිනවා එයා. එයා ඉතින් හොඳම හොඳ අක්කි කෙනෙක් එයාගේ මල්ලිට. මට නම් හිතෙන්නේ එහෙමයි ඉතින්. කොහොමත් ඉතින් අක්කි කෙනෙක් කියන්නේ දෙවෙනි අම්මා කියලා කියනවනේ. ඇත්තටම මගේ දුව මගේ පුතාට දෙවෙනි අම්මා කෙනෙක්. මට ඉතින් ගොඩාක් වෙලාවල් වල ඒක දැනෙලා තියෙනවා. Tas ini, tas. Kita mau sih, kata dia lagi nak apa sih? Tapi ni. you're gonna be slapped in the face. Ooh, go again. Go very hard. Oh, අම්මෝ that's scary. it is. Twig.
ඉතින් අපි ඊළඟට ගත්ත පාත් එකෙත් කෙලවර මෙතන තමා අපිට මෙතනින් එහාට යන්න අඩිපාරක් පෙන්නුවේ නැහැ. අපි අඩිපාරවල දිගේ තමා හොයාගෙන ආවේ. ඒ කියන්නේ කට්ටිය ඇවිදිනවා සහ මෙහි බල්ලොන්ව වෝක් කරන්න යනවනේ ගොඩක් කට්ටිය. ඉතින් එහෙම පාරවල් දිගේ තමයි අපි හොයාගෙන ආවේ. මෙතනින් එහාට යන්න අපිට පාරක් පෙන්නුවේ නැහැ. කැලේ වගේ. අනික තවදුරටත් යන්න සේෆ් නැහැ කියලා හිතුණා. මොකද කැලේ පීරගෙන යන්න බැරි කමක් නැහැ. නමුත් අපිට බූට්ස් එහෙම නැති නිසා බබාලා දෙන්නගේ සීරෙයි කියලා අපි ආපහු හැරුණා. ඔන්න අපේ බබාලා දෙන්නට මේ කැලේ ඇස්සේ ගස් නගින්නත් chance එකක් හම්බුණා. අපේ පුතා මාර ආසයි ගස් නගින්න. පාරේ ඇවිදගෙන යද්දිත් ඉස්කෝලේ ගිහින් එද්දිත් පාරේ තියෙන ගස් නැග්ගාම යාට නගින්න ඕනේ කියලා කියනවා. ඒ ඉතින් කොල්ලොන්ගේ හැටිනේ. ලංකාවේ හිටියනම් ඉතින් ඔය ඔක්කොම කරන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවනේ. ඉතින් මෙහෙ එහෙම නැහැනේ. ඉතින් එයාලට ඒ ෆ්‍රීඩම් එකක් තියෙනවා. මං හිතන්නේ එයාලා දෙන්න තමයි මේ කැලේ ඇවිදපු එකෙන් හොඳටම සතුටුනේ. දැන් ආයි අහනවා ආයි කවද්ද යන්නේ කියලා. එයා දෙන්න නම් මාරම ආසයි. අපි ඉතින් ඊට පස්සේ එන්න පිටත් වෙනකොට අතරමඟ දැක්ක මෙන්න මේ මල් ජාතිය චූටි ඩේසියා වගේ. මම බලම හිටියේ හැමදාම මම වාහනේ යනකොට මං කියනවා නේ මට මේව කඩා ගන්න තියෙනවා නම් කියලා. ඉතින් පාරවල් අයිනේ මෙහෙ ඉතින් එහෙම අපිට ඕන විදිහට නතර කරන්න බෑනේ. ඔන්න මට ඒ හිනතියේ හැබෑ වුණා. මං මේ මල් ටිකක් කඩා ගත්තා. මේ සුවඳක් එනවා හොඳට මේ මල් වල. මං ඉතින් ඒකෙන් අත කීපයක් කඩාගත්ත කැලේ තියෙන මල්නේ. ඉතින් කඩාගෙන කොච්චර තිබුණත් ආයි මදි. ආයි මං යනින් ගමන් බලනවා වෙන තැනක තියෙන මල් ලොකු පොකුරක් දැකලා ඒක තමයි මම මේ බලන්නේ. හැබැයි ඒක ළඟට යනකොට ළමයි බලනකොට ඒකේ දලඹුවක් ඉන්නවා. මං ඒ දලඹුව ටිකක් ගසා දාලා කොහොම හරි ඒකෙමුත් මල් කිනිති දෙක තුනක් කඩාගත්ත දඟලලා මේ දඬු බින්දින්න බෑ ළමයි හරිම හයියයි. මං කොහොම හරි තින් දඟලලා කඩාගත්තා. ඒකෙමුත් මල් ටිකක් කඩලා අරගෙන ආවා. මේ ඉතින් මං කඩපු කලින් මල් ටික හස්බන්ඩ් තියාගෙන ඉන්නවා. ඉතින් මං අනිත් මල් ටික කඩනකම් මොනවද බඩු ගහන්න. ඔය කාටද කඩ යන්නේ? මං කඩ යන්නේද මට? මම බඩු චෙක් කරන් ඉන්න කියලා කන්න කියලා. එතන ඉතින් යන්න ක්‍රමයක්වත් නැහැ නේ. ඉතින් මේ අලුතෙන් ගත්ත බයිසිකලේ ඉතින්නේ. බයිසිකලේ පොඩ්ඩක් ගිහින් එනවා. ඊපස් එකේම තමයි පාරට දාගන්නේ. අලුත් බයිසිකලේ ඉතින් දවස් දෙකක් පදි එයි දැන් හැටි දාගෙන ඊට පස්සේ මුල්ලට දායි. කොච්චර දුරක් යන්න වේද කියලා මම දන්නේ නැහැ. කියලා ඊට. දුරක් යන්න තියෙනවා. ඉතින් මයිල්ස් 5ක් විතර යනවා නේද? නෑ. මයිල්ස් දෙකක් තුනක්. සීට් එක උස වැඩි නම් හදාගන්න. හදන්නට කමක් හදන්න බෑ. ඉච්චර. පරිස්සමට. මේ ගලවන්නේ. ඇවිල්ලා හදාගන්න දැන් ෂේප් නේ. පරිස්සමට ඈ. පරිස්සම. මගේ අලුත් වාහනේ. හරි පරිස්සමට.
එයා පිටත් වුණාට පස්සේ මං කඩාගෙන ආපු මල් ටිකත් ලස්සනට වාසයකට දාලා ඒකත් මේස උඩින් තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා share කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝමත් පරිස්සමෙන් ඉන්න. මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you very much.